ක්‍රශ්‍යු එනමි සතුරන් සමූල ඝාතනය. ඔබ සමග ගැටෙන ඕනෑම කුඩා සතුරෙකුට වුවත් නිදහසේ සිටීමට ඉඩ හැරීම ඊටාම අනුවණ ක්‍රියාවක් විය හැකි නිසා ඔවුන්ව පරාජය කිරීමෙන් පසු සම්පූර්ණ විනාශ මුඛයට ඇද දැමීමෙන් අනාගතයේ සිදුවිය හැකි පරිගැනීමේ අවස්ථා මගහැරීමටද ඔබට හැකියාව ලැබෙනවා. තායි සං අධිරාජ්‍යාව වසඟයේ තබාගත් වූ චාවෝ සුරූපී තරුණිය අධිරාජ්‍යයාගේ තරුණ පුත්‍රයාවද ආශ්‍රයේ තබා ගන්නේ ඇයගේ සුරූපීකමෙන් සමදා ප්‍රයෝජනය ගැනීමට නොහැකි බව තේරුම් ගනිමිනුයි. අධිරාජ්‍යයාගේ මරණයෙන් කාලයකට පසු තම අලුත උපන් දරුවා මරා දමන්නේ වූ චාවෝ රාජ්‍යයේ නව කුමරිය මත වරද පටවමිනුයි. කුමරියව සූක්ෂමව මරණයට පත් කරන ඇය නැවතත් තරුණ ගැහැණු ළමයකට වසදී මරා දමමින් තරුණ අධිරාජ්‍යයා සමග කුළුපග වීම වළක්වනවා. තම දරුවෙකු අධිරාජ්‍යයෙන් පිටුවහල් කිරීම සහ තවත් දරුවෙකු මරා දැමීමට යොමු වන ඇය අවසානයේ නව අධිරාජ්‍යයා මියගිය පසු තම කුළුඳුල් දරුවාව අනාගත පාලකයා බවට පත් කරගන්නේ සියලු පාලනය තමා යටතට ලබා ගනිමිනුයි. සතුරන්ව විනාශයට පත් කිරීම හෝ තමන් විනාශයට පත්වීම කිසිම හේතුවක් මත ඔබ සමග සාකච්ඡාවන් ගොඩනැගීමට ඉඩ ලබා නොදීම හරහා ඔවුන්ව පීඩාවට පත් කිරීම මෙහි අරමුණයි. එමෙන්ම සාමකාමී ගිවිසුම් ලබා නොදීමේ වැදගත්කම වන්නේ සතුරන්ට ඔබේ විනාශය තරම් සොඳුරු අත්දැකීමක් නොලැබෙන නිසාමයි. එබැවින් හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ට පහර දීමට සහ ඔවුන්ගේ සැලසුම් කඩාකප්පල් කිරීමට යොමු වීම අනිවාර්ය වෙනවා. මෙතනත් සමාව ලබා දීම අතිශය දරුණු ප්‍රතිවිපාක ලැබිය හැකි උපාය මාර්ගයක් විය හැකේ කාලයත් සමග ඔබගෙන් පරිගැනීමට උත්සාහ කරන පුද්ගලයන් බිහිවීමට මේ උත්ප්‍රේරකයක් විය හැකි නිසයි. චීන අධිරාජ්‍යයේ යහළුවන් දෙදෙනෙකු වන ෂියෑන් යූ සහ ලියු පං ජෙනරාල්වරුන් දෙදෙනා කාලයාගේ ඇවෑමෙන් එදිරිවාදීන් පාර්ශව දෙකකට යොමු වෙනවා. මුල් අවදියේ සටන් වලින් ජෙනරාල් ෂියෑන්ගේ ජයග්‍රහණයන් දරා ගැනීමට බැරි වූ ලියු පං ඔහුව ඝාතනය කිරීමට සැලසුම් කරනවා. නමුත් මෙම අවෑම අසාර්ථක වූ පසු තම යහළුවා ලෙස සලකා ෂියෑන් යූ ඔහුට සමාව ලබා දෙන්නේ එය ඔහු කළ බරපතලම මෝඩකම බව තේරීමට පෙරයි. නොබෝ කාලයකින් ලියු පං ෂියෑන්ව කොටු කර ගැනීමට සමත් වන්නේ අතීතයේ මොහු යාළුවෙකු හෝ ජීවිත දානයක දුන් පුද්ගලයෙකු ලෙස දැකීමෙන් නොව මරණයෙන්ම විනාශ කළ යුතු සතුරෙකු ලෙස සිතමිනුයි. ඉතිහාසය විසින් අපිට ලබා දෙන වැදගත්ම උදාහරණයන් වන්නේ ඔබගේ කුඩාම එදිරිවාදීන් මෙන්ම පැරණි මිතුරන්ද ඔබට එරෙහිව නැගී සිටිය හැකි බවයි. ඒ නිසාම බලය මුල් බැසගත් තරඟකාරී පරිසරයක ඉදිරියෙන්ම සිටීමට අවශ්‍ය නම් සාමය පවත්වා ගැනීමට උත්සාහ කිරීම නිෂ්ඵල කාර්යයක් පමණයි. මෙවැනි වාතාවරණයන් උඩ පෞද්ගලික මතයන් පසක තබමින් ඔබගේ සතුරන්ට එරෙහිව කෙටි කාලීන හෝ දීර්ඝකාලීන උපාය මාර්ග ගොඩනැගීමට ඔබ යොමු විය යුතුමයි. එබැවින්ම යම් ගැටුම්කාරී තත්ත්වයන් තුළ ඔවුන්ව විනාශ කළ යුත්තේ ප්‍රායෝගික ක්‍රමවේදයන්ම පමණක් නොව මානසික ලෙස දැඩි පීඩාකාරී හැඟීම් ඔවුන් තුළ උද්දීපනය කරමිනුයි.